සුබදස්සක් කියල පිළිගන්නවා නෙක්ස් මූවිස් වලට. අද මං ඔයාලට ගෙනාවේ ඩෙඩ්පූල් 1 කියන මූවි එක. කතාවට ඇස්සිලා පොඩ්ඩක් මතක් කරනවා ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා දෙන්න. අල්ල තියෙන subscribe button එක දැම්මදී ක්ලික් කරලා subscribe කරන ඒත් එකකට පුංචි bell icon එක on කරොත් එම්ම වීඩියෝ දාපුවම ඔයාගේ ළඟටම notification එකක් කෙන ගන්න පුළුවන්. මේ කතා පටන් ගන්නදී අපේ කතාවේ මේන් කැරක්ටර් එක වෙන ඩෙඩ්පූල් ගෙන්. ඩෙඩ්පූල් යන පොඩි මිෂන් එකක් කම්ප්ලීට් කරන්න. එයා මේ වෙනුවෙන් ගොඩක් කාලයක් බලාගෙන ඉඳලා තිනවා. දැන් එයා ගොඩක් කම්මැලිකම යන හින්දා එයා තීරණය කරන පොඩ්ඩක් එයා කම්මැලිකම මග අරගෙන එක එක දේවල් ටික කරන්න. මේ කාර් එකේ තිබිලා හම්බ වෙන ටොයින් ගම් එකක්. එක වෙලාවක මේ ටොයින් ගම් එකත් එක්ක ශ්‍රී ලංකාවට පස්සේ ඒකත් එපා වෙනවා. ඊට පස්සේ ඩෙඩ්පූල් යන මේ ටැක්සි ඩ්‍රයිවර්ත් එක්ක පොඩ්ඩක් කතා බහ කරන්න. ටැක්සි ඩ්‍රයිවර් මේ වෙනකොට ලොකු ප්‍රශ්නයක තමයි ඉන්නේ. ඩෙඩ්පූල් තීරණය කරන එයාගේ දුක් ගැන විල්ල අහන්න. ටැක්සි ඩ්‍රයිවර් ආදරය කරන ගීතා කියලා ගෑනු කෙනෙකුට. හැබැයි එයා මේ වෙනකොට එයාට වැඩි කැමැත්තක් නම් දක්වන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ටැක්සි ඩ්‍රයිවර්ගේ හොඳම යාළුවත් එක්ක මෙයා පොඩි එෆර් එකක් පවත්වලා තිනවා. මේ ටැක්සි ඩ්‍රයිවර්ගේ හොඳම යාළුවා ටිකක් සල්ලිකාරව වැදගත් පවුලක ඉන්න කෙනෙක්. හැබැයි මෙයා නම් එහෙම නැහැ. ඉතින් මෙයාදී පික්මි එකක් දුර තමයි අතට ගානක් හොයාගන්නේ. මේ කතාව අහනට පස්සේ ඩෙඩ්පූල් ගැන පටන් ගන්න කිසි වෙලාවක කෙල්ලව නම් අතාරින්න එපා. ඔයා පුළුවන් තරම් try කරන්න. එහෙම බැරුණොත් එහෙම අර කොල්ලව කිඩ්නැප් කරලා ඒ දෙක තුනක් ඇනලා එහෙම හරි වැඩේ කරගන්න පුළුවන්. වැඩේ අතාරින්න එපා කියලා කියනවා. ඔයාගේ ඕන ප්‍රශ්නයකට මං ඔයත් එක්ක ඉන්නවා කියලා ටැක්සි ඩ්‍රයිවර්ට පොඩි ෆිට් එකක් දීලා කතා කරනවා. ටැක්සි ඩ්‍රයිවර්ටත් ඉක්මනින්ම හිත යනවා මෙයාගේ මේ කතා විලාශයට. ටැක්සි ඩ්‍රයිවර් අහන්න පටන් ගන්න දැම්මට ඔයාගෙන පොඩ්ඩක් කියන්නකෝ. ඔයා මේ කොහෙද යන්නේ කියලා. ඩෙඩ්පූල් කියන පටන් ගන්න මං අවුරුද්දක් දෙකක් තිස්සදන් එක චරිතයක් හොයනවා. අද මං එයා ගැන සම්පූර්ණ විස්තරය හොයාගත්තා. මම මේ යන්නේ එයාව හොයාගෙන. ටැක්සි පදවන කොල්ලහන්න පටන් ගන්න ඩෙඩ්පූල් කියන ඔයා එයාව එච්චරටම ෆලෝ කරන මොකක් හරි හේතුවක් තියෙනවද කියලා. ඩෙඩ්පූල් කියන පටන් ගන්නේ ඔව් ලොකු හේතුවක් තියෙනවා. මගේ මූණ මේ විදිහට විරූප වෙන්න සම්පූර්ණම හේතු වුණේ එයා. එයා කරපු දේවල්ෙන් තමයි මට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. මං යන්නේ අද එයාව හම්බ වෙන්න. ගිහිල්ලා මේ දෙකෙන් එකක් විසඳ ගන්න ඕනේ කියලා. හරිතනට ආවට පස්සේ ටැක්සි ඩ්‍රයිවර් කියන පටන් ගන්න එහෙනම් දැන් ඔයා මෙතන බහැලා මට සල්ලි දීලා යන්න කියලා. හැබැයි ඩෙඩ්පූල් ගාව සතයක්වත් අතේ නෑ. ඩෙඩ්පූල් කියන පටන් ගන්නේ මං ගාව සල්ලි නෑ. ඒ වෙනකොට මං ඔයාට 5ක් දාන්නම්. අපි දෙන්නත් එක්ක පොඩි මිත්‍රත්වයක් තියෙන හින්දා ආපහු සැරයක් අනිවාර්යෙන් මං ඔයාට කතා කරන්න කියලා. මෙච්චර වෙලා මන් ඔයාට කතාව කිව්වේ දැන් ඉතින් කතාව කියන්නේ ඩෙඩ්පූල්. ඩෙඩ්පූල් කියන පටන් ගන්නේ මම මේ හොයන්නේ ඒජ් කියලා කෙනෙක්. දැන් මම මේ එයාව අඳින ගමන් තමයි තියෙන්නේ. එයාගේ කට්ටිය තව ටිකකින් මෙතනින් යනවා. මං එයාව අල්ලගෙන මේ කතාවේ දෙකේ එකක් විශ්ද ගන්න ඕන කියලා. ඩෙඩ්පූල් කතාව කිව්ව විදිහටම ඒජක්ගේ කට්ටිය යනවා පල්ලෙහායින්. ඒජක්ගේ කට්ටිය යන දැක්කට පස්සේ ඩෙඩ්පූල් කරන්නේ ඒගොල්ලන්ගේ වෑන් එකක් ඇතුළට නැගලා මේ වෑන් එකේ මිනිස්සු ටික ඝාතනය කරන එක. මේ වෑන් එකේ මිනිස්සු ටික ඝාතනය කරාට පස්සේ ඒජක් කට්ටිය වාහන වල නතර කළා ඩෙඩ්පූල්ව මරන්න තමයි දැන් උත්සාහ කරන්නේ. ඩෙඩ්පූල් තේරෙන්න පටන් ගන්නවා කන්න වෙනවා කියලා. ඩෙඩ්පූල් කරන්නේ මගේ අතේ තියෙන පිස්තෝල දෙකයි බුලට් 12ක් විතරයි. ඉතින් මේ බුලට් 12න් තමයි මට ඔයගොල්ලන් සලකන්න වෙන්නේ කියලා කියනවා. මේගොල්ලෝ කල්පනා කරනවා මොකද්ද මේ කිව්වේ කියලා. ඒ වෙලාවෙදිම ඩෙඩ්පූල් තීරණය කරනවා මෙන්න මේක තමයි chance එක කියලා. එයා ගන්නවා එයාගේ අතේ තියෙන පිස්තල් දෙක. මේ පිස්තල් දෙකෙන් මෙතන කට්ටියට සේට්ම වෙඩි තිනවා. වෙඩි තියලා ඔක්කොම ටික ඝාතනය කරලා දැම්මට පස්සේ ඩෙඩ්පූල් කල්පනා කරනවා කොහෙද දැන් ඉන්නේ ඒජක් කියලා. ඩෙඩ්පූල්ගේ වෙඩි කාපු කෙනෙක් එකපාරට නැගිටිනවා. නැගිටිට පස්සේ ඩෙඩ්පූල් තීරණය කරනවා මෙයා නම් මිනිස්සෙක් වෙන්න බෑ කියලා. ඒත් එකම ඩෙඩ්පූල්ගේ පිටේ තිබුණ කඩු දෙක අරගෙන මේ පුද්ගලයාව ඩෙඩ්පූල් ඝාතනය කරනවා. ඝාතනය කළා ආපහු සැරයක් අපි කතාව වෙනවා ඩෙඩ්පූල්ට. ඩෙඩ්පූල් කියන පටන් ගන්න යයි කතාව දැන් තමයි. ඩෙඩ්පූල් කියන්නේ මම මෙහෙම මිනිස්සු මාරු පුද්ගලෙක් නෙමෙයි. මම පාඩුවේ ඉදපු කෙනෙක්. එකපාරට එක සිදුවීමකින් තමයි මට මේ දේ ඕනේ කියලා. මීට අවුරුදු දෙකකට කලින් ඩෙඩ්පූල් කියලා කෙනෙක් ඉදී නෑ. ඒ කාලේ ඉදී වේඩ් විල්සන් කියලා කෙනෙක්. විල්සන් මේ වෙලාවදී ඇවිල්ලා තියෙන්නේ එයාගේ පොඩි කස්ටමර් කෙනෙක් හොයාගෙන මේ කස්ටමර්ට පොඩ්ඩක් සලකලා යන්න. මොකද මෙයා ගෑල්ලම්බෙකුට පොඩි කරදරයක් කරලා තිනවා. ඒකෙන් දා ඇයි ඒ කරදරේ කළේ කියලා අහලා බලලා පොඩ්ඩක් සලකලා යන්න තමයි ඇවිල්ලා තින්නේ. මෙයා යනකොට නිකන් යන්නේ නැහැ. මේ කොල්ල ගාව තිබුණ සල්ලි ටික වගේම මේ කොල්ලගේ බැංකු කාඩ් එකත් අරගෙන තමයි යන්නේ. වැඩිත් ඉවර කරලා දාලා විල්සන් යනවා මේ ගෑල්ලම්බයා හොයාගෙන. ගෑල්ලම්බයා හොයන ගිහිල්ලා විල්සන් කියන පටන් ගන්නේ ඔන්න ඔයාගේ වැඩේ මන් දැන් කරලා තමයි තියෙන්නේ. ආපහු සැරයක් එයාගෙන් ඔයාට කිසිම කරදරයක් වෙන එකක් නැහැ කියලා. මේ ගෑල්ලම්බයා කියන පටන් ගන්නේ විල්සන්ට ඔයා තමයි මගේ වීරයා කියලා. විල්සන් කියන පටන් ගන්නේ ඔයාට අන්න එතන තමයි වැරදුනේ. මං කාගේවත් වීරයෙක් නෙමෙයි. ආපහු සැරයක් ප්‍රශ්න වලට පැටලෙන්න එපා කියලා. විල්සන් යනවා ක්ලබ් එකට. ක්ලබ් එකට ගියාට පස්සේ මේ ක්ලබ් එකේ ඉන්නවා කෝලා ගර්ල් කෙනෙක් වැනිසා කියලා. ඇයව දැක්කට පස්සේ විල්සන්ට ඇය ගැන පොඩි හැඟීමක් ඇති වෙන පටන් ගන්නවා. වැනිසාටත් ඒ විදිහට හැඟීමක් ඇති වෙනවා. වැනිසා අහන පටන් ගන්නේ ඔයා ගාව සල්ලි කීයක් තියෙනවද? සල්ලි තියෙන ප්‍රමාණය තමයි මං වැඩ කරන්නේ කියලා. හැබැයි ඉතින් විල්සන් ගාව 7 5ක්වත් අතේ නෑ.
විල්සන් කියන පටන්ගෙන මංගාව එච්චර සලි නෑ මංගා පොඩි ගාන තියෙන ඔයාට සාමාන්‍යයෙන් ඔයත් එක මට විනාඩි කීපයක් වගේ තමයි ගත කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ මුදලින් කියලා. වෙනිස්සාට තිනා යනවා. මේ දෙන අතර තියෙන එෆෙක්ට් එක ටිකක් හොඳින් වර්ධනයට පටන් ගන්නවා. වෙනිස්සා කැමැත්තක් දක්වනවා එයාගේ මේ තියෙන ලයිෆ් එකේ පොඩ්ඩක් මිදලා මෙයත් එක රිලේෂන්ෂිප් එකක් හදාගෙන ඉස්සරහට ජීවත් වෙන්න. වෙනිස්සත් එක්ක කාලය ගත කරනකොට එක දවසක් රෑ විල්සන්ට සිහිය නැති වෙනවා. වෙනිස්සා කරන්නේ විල්සන්ව ඉක්මනින්ම හොස්පිටල් එකට එක්කන් යනවා. හොස්පිටල් එකේ ඉන්න ડોක්ටර්ස්ලා එක්ස්රේ එකක් අරගෙන බැලුවට පස්සේ විල්සන්ගේ ශරීරයේ කැන්සර් එකක් තියනවා කියලා හොයාගන්නවා. විල්සන්ට මේක ඇහුනට පස්සේ ගොඩක් ලොකු ෂොක් එකක් තමයි ඇති වෙන්නේ. විල්සන් දන්නවා එයා මේ වෙනකොට ඉන්නේ සුව කරන්න බැරි තත්ත්වයක තමයි කියලා. ડોක්ටර්ගේ මේ කතාවත් එක්ක වෙනිස්සා කරන්නේ විල්සන්ගේ අතින් අල්ලගෙන එයා ඕනම දෙයකට ඉන්නවා කියලා විල්සන්ට පොඩි හිතට ලොකු ශක්තියක් එනවා. විල්සන් කල්පනා කරනවා වෙනිස්සත් එක්ක ගත කරපු කාලේ නිකන් එයාට දැනෙන්නේ හීනයක් වගේ. හැම කෙනාටම ඒ හීනෙන් අවදි වෙන සිද්ධ වෙනවා. විල්සන් කල්පනා කරනවා දැන් මම හීනෙන් අවදි වෙලා තමයි ඉන්නේ කියලා. ආපස්සට අපි කතා වෙනවා වර්තමානෙට. ඩෙඩ්පූල් මෙතනදී හොයාගන්නවා ඒජක්ව. ඒජක්ව හොයාගෙන ඊට පස්සේ ඒජක්ට කියන්න පටන් ගන්නේ මං දන්නවා ඔයා තමයි මට මේ දේ කළේ කියලා. ඔයාටම තමයි ඒ දේ හරි ගස්සන්නත් පුළුවන්. ඒක හින්දා හොඳ හිතින් මාව කලින් තිබ්බ විදියට පත් කරන්න කියලා කියනවා. මේ වෙලාවේදී මෙතෙන්ට තවත් එක පුද්ගලයෙක් එනවා. ඩෙඩ්පූල්ට මෙතනදී පහර දුන්නේ විලන් කෙනෙක් නෙමෙයි. මෙයාගේ නම තමයි කොලොස්සල්. මෙයා ඇවිල්ලා සුපර් හීරෝ කෙනෙක්. කොලොස්සල් කියන පටන් ගන්න ඩෙඩ්පූල්ට ඔයාට දැන් සුපරි බලයක් තමයි ලැබිලා තියෙන්නේ. ඒක හින්දා ඔය විදියට නිස්කාරණ ඒක නාස්ති කරගන්න එපා. ඔයාට හිතුමතේ මිනිස්සුන්ට පහර දෙන්න බෑ. ඒ මිනිස්සුන්ව ඝාතනය කරන්නත් බෑ. ඔයා සුපරි වීරියෙක් විදියට මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. ඔයාට පුළුවන් අපේ කණ්ඩායමට එකතු වෙන්න. දැම්ම ඒ දේ කරන්න කියලා කියනවා. හැබැයි මොන දේ කිව්වා ඩෙඩ්පූල් නම් කැමැත්ත දක්වන්නේ මේගොල්ලෝගේ ටීම් එකට එකතු වෙන්න. ඩෙඩ්පූල් කියන පටන් ගන්නේ ඔයාගේ ටීම් එකට එකතුට මට මොලේ අමාරුවක් කියලා එකක් නෑ. ඒක හින්දා මට මගේ වැඩක් කරන පාඩුවේ ඉන්න දීලා මෙතනින් පිට වෙලා යන්න කියලා කියනවා. ඩෙඩ්පූල් මේගොල්ලොත් එක්ක කතා කරන්නේ ඇහුනට පස්සේ ඒජක්ට තනියම හිනා. ඒජක් තීරණය කරනවා ෂේප් එකේ මෙතනින් මාරුලා යන්න පුළුවන් කියලා. ඩෙඩ්පූල්ට දැන් මෙලෝ 100ක් නෑ. ඩෙඩ්පූල් එයාගේ පම්පූරේ ගහන ගම තමයි මේ දෙන්න ඉස්සරහා. ඩෙඩ්පූල් එයාගේ පම්පූරේ ගහලා ඉවර කළා ඒජක් දිහා හැරලා බැලුවට පස්සේ ඒජක් පැනලා ගිහිල්ලා ඩෙඩ්පූල් බයින පටන් ගන්න මේ සේරම දේවල් වක් කියන්න ඕන ඔය දෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා මගේ සම්පූර්ණ ප්ලෑන් එක අවුල් කරලා දැම්මා. ඒකෙන් හින්දා දැන් ඔය දෙන වන්තිකම තමයි වෙන්නේ කියලා. ඩෙඩ්පූල් ගහන පාර කොලොසල්ට කොලොස්සල්ගේ ශරීරයේ යකඩ වගේ දෙකේ නිර්මාණය වෙලා තියෙන හින්දා ඩෙඩ්පූල්ගේ අත කැරෙනවා. ඊට පස්සේ ඩෙඩ්පූල් කණ්ණාගේ අනිත් අතට පාරක් එල්ල කරනවා. ඒ අතත් කැරෙනවා. කොලොස්සල් කියන පටන් ගන්නේ ඔයාට දැන් කොහොමවත් දිනන්න බෑ කියලා. ඩෙඩ්පූල් තීරණය කරන තාම මට පුළුවන් කියලා එයා පයින් පාරකුත් ගහනවා. කකුලත් කැරෙනවා. ඩෙඩ්පූල් ඇදගෙන තීරණය කරන කොලොස්සල් එයාත් එක්ක විශේෂ දෙයක් කතා කරන් තියෙන හින්දා මේ වෙලාවේදී ඩෙඩ්පූල් කරන්නේ එයාගේ අත කපාගෙන මෙතනින් බේරලා යන එක. ඩෙඩ්පූල් අතරේ ඒජක් අතරේ ගොඩක් ලොකු වෛරක් ආරම්භ වෙලා තියෙන මීටරු 2කට කලින් විලියම්ට හැදෙන රෝගයක් සනීප කරගන්න බැරි. විලියම් තීරණය කරන ඒජක්ගේ උදව්වක් ඉල්ල ගන්න. විලියම් දන්නවා ඒජක් ගාව අධිතාක්ෂණික මිනිස්සු කොටසක් ඉන්නවා කියලා එයා නිර්මාණය කරගත්තා. විලියම් හිතන පටන් ගන්නේ ඒජක් කියන්නේ සයින්ටිස්ට් කෙනෙක් කියලා. එයා මේ කරන ප්‍රොජෙක්ට් වලින් තමයි මේ මිනිස්සු නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. එයා ගාව තියෙන මේ ලෙඩේ සනීප කරගන්න පුළුවන් කියලා ඒජක් පොඩි කතාවක් කියනවා. මේ කතාවත් එක්ක තමයි විලියම් තීරණය කරනවා එයා ගාවට ගිහලා මේ ලෙඩේ සනීප කරගන්න. විලියම්ට මේ ලෙඩේ සනීප කරගන්න ඕනකමක් තියෙන්නේ එයාගේ බිරිඳත් එක්ක ආපස්සරක් ආදරෙන් කාලෙක ගත කරන්න ඕන හින්දා. මේ දේ හින්දා තමයි එයා මේකට ඇතුළත් වෙන්නේ. හැබැයි විලියම්ට අත් වෙන්නේ ගොඩක් නරක රිසල්ට් එකක්. මේ රිසල්ට් එකත් එක්ක එයාගේ පෙනුම සම්පූර්ණයෙන්ම විරූපී වෙනවා. හැබැයි එයා මැරෙන්නේ නැහැ. ඒත් එයා විරූපී වෙනවා. මේ විරූපී මූණත් එක්ක එයා කැමැත්තක් දක්වන්නේ එයාගේ ආදරවන්තේ ඉස්සරහට ආපස්සරක් ගිහිල්ලා එයා තමයි විලියම් කියලා කියන්නේ. ඒක හින්දා එයා තීරණය කරන හැංගෙන්න. එයා ආපස්සරයක් තීරණය කරන එයාගේ මූණ ආයෙසර හදා ගන්න ඕනි කියලා. ඒකින් තමයි මෙයා මෙච්චරම ඒජගේ පස්සෙන් ෆලෝ කරන්න තීරණය කරලා තියෙන්නේ. මේ දේ සිද්ධ වුණාට පස්සේ විලියම් කියන චරිතය නැති වෙලා යනවා. ඊට පස්සේ ඩෙඩ්පූල් කියලා චරිතයක් එයා විසින්ම නිර්මාණය කරගන්නවා. ඩෙඩ්පූල් විදියට ඉඳලා එයා තීරණය කරනවා ඒජක්ගේ මිනිස්සුන්ව ඝාතනය කරන්න. ඒජක්ගේ මිනිස්සු 40 ගානක් කර ඝාතනය කළා. අවසානයේ හොයාගන්නවා ඒජක් ඉන්න තැන. ඒජක් ඉන්න තැන හොයාගෙන ඒජක්ගේ මිනිස්සුන්ටත් පහර දීලා ඔක්කොම වැඩේ හදාගත්ත වෙලාවෙදී ආපහු සැරයක් සේරම වැඩේ අල වෙනවා. ඩෙඩ්පූල් තීරණය කරනවා ආයෙසරක් මොළේ තම පටන් ගන්න සිද්ධ වෙනවා කියලා. ඒජක්ගේ කැම්ප් එකට ගියාට පස්සේ ආයි කට්ටියට කියන පටන් ගන්න කට්ටියත් එක්ක ලෑස්ති වෙන්න. අපිට ප්‍රතිවාදික ඉන්නවා සටන් කරන්න. එයා දැන් මගේ පස්සේ අවුරුදු 2ක් තිස්සේ තමයි ෆලෝ කරන්නේ. අද මට එයාව මුහුණට මුහුණ හම්බුණා. මටත් ගොඩක් අමාරුණා එයාත් එක්ක ෆයිට් කරන්න. එයා අනිවාර්යෙන් ආයෙසරක් අපිව හොයාගෙන එනවා. ඒක හින්දා
අපි කට්ටියත් එක්ක එයාට වඩා අඩියක් ඉස්සරහට යන්න ඕනේ. එයා ගාව තියෙන වටිනාම දේ තමයි දැන් අපි අත්පත් කරගන්න යන්නේ. ඊට පස්සේ ඒක අපි එයාට විරුද්ධව පාවිච්චි කරමු කියලා කියනවා. ඩෙඩ්පූල් තාම මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඩෙඩ්පූල් ෆන් එකේ ගෙදරටලා ඉන්නකොට එක දවසක් ඩෙඩ්පූල්ට කෝල්ලක් එනවා. එයාගේ ආදරවන්තිය දැන් මේ වෙනකොට ඉන්නේ ඒ ජැක් ගාව කියලා. ආදරවන්තියව බේරගන්න ඕන නම් එයාට එන්න කියලා කියනවා. එයාත් එක්ක ෆයිට් එකට. ඩෙඩ්පූල් තීරණය කරනවා කරන්න දෙයක් නැහැ. මොන දේ කළත් එයාට කිසිම හානියක් වෙන්නේ නැතුව එයා පරිස්සම් කරගන්න ඕන හින්දා ඩෙඩ්පූල් යනවා එයාගා තිබුණ සේරම වෙපන් ටික අරගෙන ඒ ජැක්ව හම්බ වෙන්න. ඩෙඩ්පූල් මේක තනියම කරන්නේ ඩෙඩ්පූල් යනවා කොලොස්සොල්ල වගේම එයාගේ යාළුවා හම්බ වෙන්න. ඩෙඩ්පූල් කියන පටන් ගන්න පරණ තරම්මලා චුට්ටක් විතර අමතක කළා දාලා මට උදව් කරන්න. මේ වෙලාවේදී මම වැල්ලා තියන්නේ හොඳටම පල්ලෙහාට. ඒක හින්දා මං කැමති කෙනෙක් ඉන්නවා මට බේරගන්න. එයා මේ විදි ගොඩක් ලොකු භයානක තත්ත්වයක තමයි තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මට උදව් කරොත් මම ඔයාලට පොරොන්දු වෙනවා ආපහු සැරයක් මගේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට වගේත් මගේ කිසිම අවුලක් වෙන්නේ නැහැ. මං හොඳ මිනිස්සෙක් විදිහට වැඩ කරනවා. ඒක හින්දා මට උදව් කරන්න කියලා කියනවා. ඩෙඩ්පූල් මේ විදිහට කතා කරන හින්දා කොලොස්සල් වගේ මෙයාගේ යාළුවා තීරණය කරන ඩෙඩ්පූල්ට ෆුල් සපෝට් එක දෙන්න. ඩෙඩ්පූල් මේ පාර මිෂන් එකට යන්නේත් අර කොල්ලත් එක්කම තමයි. මේ කොල්ල කියන පටන් ගන්න ඩෙඩ්පූල්ට ඔයා කිව්ව දේවල් ගැන මං ගොඩක් හොඳට හිතලා බැලුවා. මං හිතන්නේ ඔයා හරි. මං ඒ විදිහටම වැඩ කරන්නම් කියලා. ඩෙඩ්පූල්ත් කියන පටන් ගන්න මට සතුටුයි ඔයා මගේ උපදෙස් පිළිපදින එකට. කවුරුත් මගේ උපදෙස් පිළිපදින්නේ නැහැ වැඩිය. ඒත් ඔයා පිළිපදිනවා කියලා කියන්නේ ඔයාට හොඳ අනාගතයක් තියෙනවා කියලා කියනවා. ඩෙඩ්පූල්ගේ යාළුවෝ දෙන්න කල්පනා කරන පිටිපස්සේ දැන් මොනවද මෙයා මේ දීලා තියෙන උපදෙස් කියලා. ඒත් එකම මේ කොල්ල කියන පටන් ගන්නේ මං මගේ ගෑල්ලම ආදරය කරන කොල්ලා පැහැර ගන්නවා. ඊට පස්සේ ඒ කොල්ලට හොඳට පහර දෙනවා. ඒක නියමයි නේද? ඒවට පස්සේ අනිත් කට්ටිය කල්පනා කරනවා ඩෙඩ්පූල් හැදිලා නැහැ කියලා. ඩෙඩ්පූල් කියන පටන් ගන්නේ මං නම් කවදාකවත් මෙයාට මේ වගේ උපදෙස් දුන්නේ නැහැ. මං කිව්වේ ඒ ආදරය කරන්නේ නැත්තම් ඔයාට එයාව අත්හරින්න කියලා. මොකද තව කට්ටිය ඉන්නවා එහෙම කෙනෙක් හොයාගන්න කියලා. එච්චරමයි මං කිව්වේ කියලා කියනවා. වාහනෙන් බයින් ඉස්සෙල්ලා ඉස්සරහා ඩෙඩ්පූල් කියන පටන් ගන්නේ මේ කොල්ලට මම මේ කට්ටිය පොඩ්ඩක් අන්දන්න තමයි ඒ කතාව කිව්වේ. ඔයා ඒව ගැන හිතන්න ඕනේ නැහැ. මං කිව්ව විදිහටම වැඩ කරන්න. මං කලින් කිව්ව විදිහට ඒ කොල්ලට හොඳ වෙන දෙකක් දීලා ඊට පස්සේ ඒ කොල්ලා මරලා දාන්න. ඒක තමයි කරන් තියෙන හොඳම දේ. ඊට පස්සේ ඒ ගැලමට වෙන කෙනෙක් නෑ ආදරය කරන්න. ඔයා තමයි දැන් ඉතුරුලා ඉන්න එකම කෙනා. එතකොට කිල්ල ඔයාට ලැබෙනවා. ඕක තමයි කරන් තියෙන එකම දේ කියලා. ඩෙඩ්පූල්ට මේ වෙනකොට එයා වගේ බල තියෙන තවත් දෙන්නෙක් ඉන්න හින්දා ඒ ජැක් එක ෆයිට් කරන එක ගොඩක් ලේසි වෙනවා. ඩෙඩ්පූල් එයාගේ ආදරවන්තියා බේරගන්නවා. ඊට පස්සේ ඩෙඩ්පූල් තීරණය කරනවා ඒ ජැක්ට මොකද්ද කරන්න කියලා. මෙතෙන්ට එනවා කොලොස්සල්. කොලොස්සල් ඇවිල්ලා ඩෙඩ්පූල්ට කියන පටන් ගන්නේ ඔයා දැන් මේ තරගය දිනලා තමයි තියෙන්නේ. ඒ ජැක් කියලා කියන්නේ අපරාධකාරයෙක්. ඒක හින්දා ඔයා දැන් සුපිරි වීරයෙක් හින්දා එයාව අතාරින්න. එයාව මරන්න එපා කියලා කියනවා. ඒත් එක්කම ඩෙඩ්පූල් කරන්නේ ටක් ගාලා තෝකු අරගෙන වෙඩි තියලා දානවා. වෙඩි තියලා ඉවර වෙලා ඩෙඩ්පූල් කියන පටන් ගන්නේ මෙයා අපරාධකාරයෙක්. ඒකින්ද මෙයාලා වගේ අය ජීවත් වෙන්න ඕනේ නැහැ. අදිස්සි හරි මෙයාව ඔයා හිරේට දැම්මොත් එීම ආයි මේ මනුස්සයා නිදහස් වෙනවා. ආපහු සැරයක් ප්‍රශ්න ඇති වෙනවා. ඊට වඩා ලේසි මං තුවකෝ අරගත්ත ගමන් මෙයාට වෙඩි තියලා දාන එක. කිසිම හතරක් නැහැ. දැන් එහෙනම් වැඩේ ඉවරයි කියලා ඩෙඩ්පූල් යනවා එයාගේ ආදරවන්තිය ගාවට. ගිහිල්ලා කියන පටන් ගන්නේ සමා වෙන්න මං ඔයා ගාවට එන්න ටිකක් පරක් වුණා. මං උත්සාහ කළේ කලින් විදියට ඔයා ගාවට එන්න විල්සන් විදියට. ඒ වුණත් දැම්මට ඒ දේ කරන්න බැරි වෙලා තියෙනවා. මගේ මූණ ගොඩක් විරෝපී වුණා. මං කැමැත්තක් දක්වේ නෑ ඔයා ගාවට එන්න. මං හිතුවා ඔයා මාව ප්‍රතික්ෂේප කරයි කියලා. මොකද විරෝපී මූණක් තියෙන කෙනෙකුට තව කෙනෙක් කැමැත්තක් දක්වන්නේ නෑ. ඒක මට දැනුන හින්දා තමයි මං ඔයාගේ ටික කාලයකට අයින් උනේ කියලා කියනවා. ඩෙඩ්පූල්ගේ මේ කතාවත් එක්ක වෙනසා දකිනා ඩෙඩ්පූල්ගේ ඇත්තම් පෙනුම. මේ පෙනුම දැක්කට පස්සේ ටිකක් විතර වෙනසට පුදුම තේදෙනවා. ඒත් වෙනස කියන පටන් ගන්නේ මං ඔයාට ඇත්තටම තමයි ආදරය කළේ. ඒක හින්දා ඔයා කොයි වගේ කෙනෙක් වුණත් ඒක මට ප්‍රශ්නයක් නෑ. අපෝ සැරක් අපේ කතාව අපිට පටන් ගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඔන්න ඔතනින් ඩෙඩ්පූල් 1 කියන මූවි එක ඉවරනවා. ඔයාලට මේ කතාව ගැන මොකද හිතෙන්නේ කියන එක අනිවාර්යයෙන් මට පහලින් කමෙන්ට් කරන්න. වතාවත් මගේ YouTube channel එක subscribe කරන්න තියෙනවා. පල්ලේ තියෙන subscribe button එක දැම්මත් ක්ලික් කරලා subscribe කරන්න. ඒත් එකතර පුංචි bell icon එක all කරොත් එම මම වීඩියෝ දාපු ගමන් ඔයාගේ ළඟටම notification එකක් ගෙන ගන්න පුළුවන්.